ඉතින් කොහොමද ඔයාලට අදත් මං ආව වීඩියෝ එකක් අරගෙන කෙයාසෙක්ට එක ගැන නම් නෙමෙයි. නමුත් හැමෝම මේ දවස්වල හොයන ILR අප්ඩේට් එකක් ගැන. හැමදේටම කලින් කියන්න ඕන මාව සබ්ස්ක්‍රයිබ් කරපු මට සහයෝගය දක්වපු කමෙන්ට් කරලා තමන්ගේ අදහස් කියපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් තවම මේ බලන පළවෙනි වීඩියෝ එක නම් සබ්ස්ක්‍රයිබ් කරලා මට සහයෝගයක් දක්වන්න කියලා තාදරෙන් ඉල්ලා සිටිනවා. මම ගෙනාපු අප්ඩේට් එක තමයි මම දැන් මෙතන මේ මගේ යාළුවෙක් එනකන් බලන් ඉන්න ගමන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. මට හම්බ වුණා හොඳ chance එකක් NHS එකේ volunteer කෙනෙක් විදියට වැඩ කරන්න. මම ඒ ගැන post එකකුත් දාලා ඇති. දැන් ඔයාලා හිතනවා ඇති volunteer කෙනෙක් විදිහට වැඩ කරන එකේ මොකද්ද තියෙන වාසිය කියලා. ඒ කියන්නේ volunteer කෙනෙක්ට pay කරන්නේ නැහැ කියලා ඔයාලා දන්නවා. වෙන benefits ලොකුවට හම්බ වෙන්නේ නැහැ. ඇයි මං volunteer කෙනෙක් විදිහට NHS එකට join වුනේ? මේක මේ ILR අප්ඩේට් එකත් එක්ක කරපු දෙයක් නෙමෙයි. මම මේ volunteer කෙනෙක් විදිහට NHS එකට එකතු වෙන්න ඇප්ලිකේෂන් එක දැම්මේ පෙබරවාරි මාසේ. ඊට පස්සේ එතන process එකට ගියා කොහොමත් මාස 3-4ක් ගියා process එකට. ඒ කියන්නේ ඒගොල්ලෝ job එකකට වගේම හැමදේම බලනවා volunteer කෙනෙක් වුණත්. ඒ කියන්නේ තමන් අනිවාර්යයෙන්ම වැඩ කරන තැන reference ඉල්ලනවා, තව character reference ඉල්ලනවා. ඒ වගේ දේවල් අරගෙන එයාලට eligible කියලා දැනුනොත් තමයි ඒගොල්ලෝ volunteer කෙනෙක්ව ඒගොල්ලන්ට join කරගන්නේ. මම NHS එකට join වුණේ ඇත්තටම මගේ nursing assistant course එකේ practical එක ගන්න. ඒකම මට පුළුවන් වුණා complex medical unit එකකට volunteer කෙනෙක් විදිහටත් වැඩට යන්න. ඇත්තටම මම දැන් කියන්නම් මොකද්ද ඒක මගේ purpose එක ඒක නෙමෙයි. මම මේ දැන් කියන purpose එක නෙමෙයි මට ඕන වෙලා තිබුණේ. නමුත් ඒක දැන්ට මේ ILR update එක ඒකට ඒක වැදගත් වෙන්නේ කොහොමද කියලා මම කියන්නම්. දැන් මේ white paper එකේ තියෙන දේවල් අනුව මේක එක තැනක කියවෙනවා settlement කියන එක අපි earn කරගන්න ඕන දෙයක් කියලා. ඒ කියන්නේ ඒක වරප්‍රසාදයක් විදිහටයි තියෙන්නේ. ඒක අයිතිවාසිකමක් නෙමෙයි. ඒක අපි උපයාගත යුතු දෙයක් කියලා. දැන් මේකේ උපයාගත යුතු දෙයක් කියනකොට අපි මොනවාද කරන්න ඕන මේක උපය ගන්න. මේ ILR එක කියන එක උපය ගන්න. ඒ කියන්නේ අවුරුදු 10කට කලින් උපය ගන්න නම් අපි මොනවාද කරන්න ඕන? ඒක තමයි මම මේ දැන් කියන්න යන්නේ. මේ සමාජයට මේ කමියුනිටි එකට අපෙන් මොනවාද වෙලා තියෙන සේවාවල් කියන එක තමයි දැන් අපි කොහොමත් NI එකට කියන්නේ අපි national insurance එකට අපෙන් සල්ලි කැපෙනවා, pay tax එක කැපෙනවා. ඒ කියන්නේ අපි legal tax pay කරන එක අපි කරලා තියෙනවා දැනටත්. ඒට අමතරව අපිට මොකද්ද මේ කමියුනිටි එක වෙනුවෙන් කරන්න පුළුවන් කියන එක. මම කියන්නම් දැන් මේ ILR අප්ඩේට් එක එන්න කලින් ඉඳන් මම කරපු දේවල් මොනවාද කියලා. මට ඇත්තටම අවශ්‍ය වුණේ මොකද මම ලංකාවෙත් volunteer කරපු හින්දා මට මේ මගේ spare time එක මේ කියන්නේ ගෙවන්න විදිහක් තමයි මම මේ volunteer කරන එකෙන් කරේ. මම මෙහෙ join වෙලා ඉන්නවා Alzheimer's Society කියන එකට. ඒකෙන් ගොඩක් වෙලාවට කරන්නේ ඔය Alzheimer තියෙන ලෙඩුන්ට එයාලට help එකක් විදිහට charity වලට දේවල් එකතු කරන එක, ඒ වගේ දේවල්. තව තියෙනවා dementia friends කියලා. ඒකත් dementia වලින් පෙළෙන මෙහෙ වැඩිහිටියන්ට උදව් කරන society එකක්. ඒ වගේම තමයි මට ඒ හරහා තමයි NHS එකේ volunteer කෙනෙක් විදිහට යන්න chance එක ලැබුණෙත්. ඒ කියන්නේ මට අදහසක් ආවේ NHS එකට මම volunteer විදිහට යන්න ඕනේ කියලා. මම දැන් මේ වීඩියෝ එකේ දාලා තියෙන thumbnail එකේ ඔයගලන්ට කියනවා එක ගලින් කුරුල්ල දෙන්නෙක් කියලා. මොකද්ද මේ එක ගලින් කුරුල්ල දෙන්නෙක් කියන එක තමයි මම දැන් කියන්න යන්නේ. ඔයාලා NHS එකට join වුණොත් volunteer කෙනෙක් විදිහට NHS එකේ තියෙනවා volunteer to career කියලා. ඒ කියන්නේ යාළගේ එක ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එක අනුව ඔයාලා මුලින්ම NHS එකට join වෙන්න ඕන. ඒ කියන්නේ volunteer කෙනෙක් විදියට. ඒක ඔයාලා ඉන්න පළාත අනුව තමන්ගේ NHS trust එකේ website එකට යන්න. website එකට ගිහිල්ලා බලන්න volunteer කෙනෙක් විදියට join වෙන්නේ කොහොමද කියලා. ඒ හැම website එකකම තියෙනවා volunteer කියලා එකක්. ඒකෙන් ගිහිල්ලා බලන්න කොහොමද volunteer කෙනෙක් විදියට apply කරන්න කියලා.
ඔයාලා එලිජිබල් නම් ඒගොල්ලෝ අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට chance එකක් දෙනවා වොලන්ටියර් කෙනෙක් විදිහට වැඩ කරන්න. ඒක යන එකෙන් හම්බ වෙන වාසි දෙකක් තියෙනවා. වාසි දෙකක් නෙමෙයි ඇත්තටම වාසි තුනක් තියෙනවා. තමුන් කැමති නම් තමන්ගේ ස්පෙයා ටයිම් එක මේ කමියුනිටි එකේ වෙනුවෙන් කැපකරන්න. ඒ කියන්නේ ඒකෙන් තමන්ගේ ඇත්තටම කිව්වොත් හරි මානසික නිදහසක් ලැබෙනවා ඒකෙන්. ඒක නෙමෙයි පළවෙනි මේ පර්පස් එක මම හිතන්නේ ගොඩක් අයගේ. NHS එක ඇතුළට යන්න කන්ටැක්ට් කියන්නේ තමන්ට මොන හරි ඇප්ලිකේෂන් එකකට දාන්න මොන හරි එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ කෙයා සෙක්ටර් එකේ වැඩ කරා කියලා අපිට ක්ලිනිකල් එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ කැතීට කෙයා කරා කියලා, පෙග් ෆීඩින් කරා කියලා අපිට ලොකු ක්ලිනිකල් එක්ස්පීරියන්ස් එකක් ඒකෙන් ලැබෙන්නේ නැහැනේ. නමුත් මේ වගේ දෙයකට ඒ කියන්නේ NHS එකට අපි ජොයින් වුණාම අපිට හම්බෙනවා ක්ලිනිකල් එක්ස්පීරියන්ස් එකක්. එතකොට එයාලට පුළුවන් අපිව රෙකමන්ඩ් කරන්න ඒකේ පේඩ් රෝල් එකකට ඒක ඇතුළේ ඉන්න වොලන්ටියර් මැනේජර්ත් එක්ක කතා කරලා ඒක ඇතුළේ තවත් ඉන්න HR එකත් එක්ක අපිට මේ කතා කරන්න හම්බ වෙනවා. එතකොට අපිට chance එකක් ගන්න පුළුවන්. එහෙම මේ ඇතුළේ තියෙන රෝල් එකට යන්නේ කොහොමද කියලා. ඕක ගොඩක් අපේ අල්ලපු රටේ අය සහ අනිත් ආසියානු රටවල් වල අය කරන දෙයක්. ඒක වැරදි දෙයක් නෙමෙයි. එයාලා කරන්නේ හරි දෙයක්. මොකද ඔයාලා කිව්වට විශ්වාස කරයිද දන්නේ නැහැ. මම වොලන්ටියර් කරන්න ගිය පළවෙනි දවසේ ඩිපෙන්ඩන්ට් විදිහට ආපු ලේඩි ડોක්ටර්ස්ලා 4 දෙනෙක් ඉන්නවා මාත් එක්ක වොලන්ටියර් කරන්න. ඒගොල්ලන්ගේ මේන් පර්පස් එක තමයි හොස්පිටල් එකේ පාර්ට් එකක් විදිහට එයාලා එකතු වෙනවා. එකතු වෙලා ඒගොල්ලන්ට මේකේ ජොබ් එක ගන්න මොන හරි මේකට යන්න ඕනේ කියන එක තමයි ඒගොල්ලන්ගේ පර්පස් එක. ඉතින් ඒක වැරදි නැහැ. ඉතින් මේකේ දැන් දෙවනි තියෙන ප්‍රයෝජනය තමයි අපිට පුළුවන් දැන් මේ ILR එකේ මේ ඉල්ලන රික්වයර්මන්ට් එකක් විදිහට අපි මේ කමියුනිටි එකට ලොකු හෙල්ප් එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේකට වොලන්ටියර් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා අවුරුද්දක්. ඒ ඇග්‍රීමන්ට් එක අනුව අපි ඒක හරියට කරොත් අපිට මෙයාලගෙන් සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. මෙයා අවුරුද්දක් අපිත් එක්ක වොලන්ටියර් කරා කියලා. ඒ කියන්නේ වොලන්ටියරින් කියන එක මේ රටේ ගොඩක් කට්ටිය කරන දෙයක් සහ ඒ කියන්නේ මේ කමියුනිටි එකට යම් දෙයක් තමාගෙන් ඉෂ්ට වෙනවා කියන එක. ඇත්තට මේක ලොකු කියන්නේ පොයින්ට්ස් ගන්න ලොකු මේ උදව්වක් කියලා තමයි මම නම් හිතන්නේ. මොකද ඒ කියන්නේ මම හිතනවා විතරක් නෙමෙයි ඒක තමයි ඇත්ත තත්ත්වය. මොකද තව පුළුවන් තමන්ගේ ලෝකල් කවුන්සිල් එකෙත් ගොඩක් වෙලාවට තියෙනවා වොලන්ටියරින්. කවුන්සිල් එකේ සෝෂල් සර්විස් වල ඒ කියන්නේ ෆැමිලි සර්විස් ඒ වගේ දේවල් වල ගොඩක් වෙලාවට වොලන්ටියරින් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ පිළිගත් තැනක වොලන්ටියර් කරා කියන්නේ Tamanට ඒකෙන් සහතිකයක් ගන්න පුළුවන් නම් ඇත්තට මේක ලොකු අවස්ථාවක් තමයි. Tamanට ජොබ් එකකට යන්න හරි මොන හරි ඔය කියන කාරණා දෙකම ඒකෙන් ඉෂ්ට වෙනවා. ඒක තමයි මම මේකට තම්බ්නේල් එකට නම දැම්මේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් කියලා. ඇත්තටම ඔයාලට මොනවා හරි ඒ වොලන්ටියර් යන එක ගැන හරි වොලන්ටියර් ගිහිල්ලා ඇතුලේ මොනවද කරන්න තියෙන්නේ ඒ වගේ දේවල් ගැන මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකකින් දාන්න මොකද්ද තමන්ට තියෙන ගැටලුව කියලා. ඒ කියන්නේ ඒකේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ගැන ඒකෙදි මොනවද ඕන රික්වයර්මන්ට් ඒ ඔක්කොම මම හරියටම කියන්නම්. මට අද මේ වෙලාවේ වීඩියෝ එක ගොඩක් ඉක්මනට ඉවර කරන්න ඕනේ. ඒක නිසා මට කමෙන්ට් එකකින් කියන්න මොන වගේ දේවල්ද ඔයගලන්ට තියෙන ගැටලු කියලා. අදම පටන් ගන්න කොහොමද වොලන්ටියර් කරන්න කියලා. ඒ කියන්නේ NHS එකට ජොයින් වෙන්න ලැබෙනවා කියන්නේ ඒක ලොකු chance එකක්. මොකද මේ ILR එකේ තියෙන ප්‍රශ්නෙත් එක්ක අපිට කරන්න පුළුවන් දේ අපි කරමු. මොකද දැන් මේ දවස්වල පිටිෂන් එකක් සයින් වෙනවා ඒවත් කරන්න. ඒ ගමන් මම කියන්නේ මොකද අපි දැන් මේ රටට ඇවිල්ලා ඉවරයි. අපි මේ සමාජයට අපි අනුගත වෙමින් ඉන්නවා දැන්. මම හිතන්නේ කවුරුත් අවුරුදු 10 වුණා කියලා දාලා යයි කියලා මම හිතන්නේ කවුරුත් එහෙම යා යුතුත් නැහැ. මොකද තමන්ගේ රටේ දේවල් විකුණලා කරලා මෙහි ආපු මිනිස්සු ඇත්තටම මේවා දාලා යන්න ඕනේ නැහැ. ගිහිල්ලා තමන්ගේ ළමයින්ගේ අධ්‍යාපනය මගින් නතර වෙනවා. මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න අවශ්‍ය නැහැ. අපි බලමු මොකද්ද කරන්න ඕනේ කියලා. අපි සුබවාදීව හිතමු හැමදේම කොහොමද අපි මේක ජය ගන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් අදට මම වීඩියෝ එක ඉවර කරනවා. ආයෙත් වතාවක් ඉල්ලා සිටිනවා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ අදහස් මට කමෙන්ට් එකකින් කියන්න මොනවා හරි උදව්වක් ඕන නම් මේ සම්බන්ධව. ඉතින් ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.